තමන්ගේ දේ ඇතුලේ තමන් බිසි වෙනකොට මල්ලි අනිත් දේව කෙරෙහි යොමු කරන්න තියෙන කාලය අඩු වෙනවා. ඇත්තටම දියුණු වෙන මිනිස්සෙක්ට වඩා දියුණු වෙන මිනිස්සෙක්ගේ වටපිටාව ඉන්න කට්ටිය තමයි මේ මනුස්සයට උදව් කරන්නේ. කවුරු කියනවා නම් ඔයා පැය 24ක් වැඩ කරනවා ඔයා මන් දිහා බලන්නේ නැහැ කියලා. ඔයා මාර වැඩ තෝ කියන්නේ කරන්නේ. ඔයාට මේ හැම වෙලේම සල්ලි විතර වැඩ දෙනවා. ඉතින් මේ මනුස්සයා අවසානයේ දිනලා ගෙදර පවුලේ වැඩ කරන ස්වාමි පුරුෂයා වේවා. තමන්ගේ තාත්තා වේවා. තමන්ගේ අයියා වේවා. මැරිලා සල්ලි හොයලා ගේන්නේ පවුල ඇතුළටම නෙමෙයි. ඒ ගේන සල්ලි ඇතුලේ කන්නේ බොන්නේ ඒ පවුලම නම් end of the day එක බැලන්ස් කරන එක අනිත් තුන්වෙනි පාර්ශවයේ තියෙන එක. අඩුම තරමේ කටවහගෙන ඉන්න හරි ඕන. දියුණු වෙන මනුස්සයට කවදාවත් ඇඟිලි දික් කරන්න එපා සහ දියුණු වෙන මිනිහෙක් මාස්ටර් කරන්න. දියුණු වෙන්න හදන මිනිස්සු ගාව ඉඳ තමයි ලෝකේ Tamanට තව දෙයක් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. සහ මම අකමැතිම දෙයක් තමයි බ්ලේම් කිරීම. මට මේ දේ කරගන්න බැරුව ගියේ ඔයා හින්දා. මට අර දේ කරගන්න බැරුව ගියේ අපේ අම්මා හින්දා. අපේ අයියා හින්දා තමයි මට මේ තත්ත්වෙට එන්න බැරුව ගියේ. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි අපිට මේක කිව්වේ. මගේ යාළුවෝ තමයි මට මේවා කිව්වේ. ඒ බයිලා. මම අද උමනාවෙන් මෙතන ඉඳගත්තේ මට කැමතියි. මම තව සතියක උඹට කෝල් කරලා කියන්න බෑ මල්ලි අර ඉන්ටර්විව් එකේ ගිය දේවල් කපෝ අයින් කරපම් මගුලක් කෙරුවේ කියලා. මම නිඳ ගත්තේ බං. මම දැන් වග කියන්න බෑ මේකට. තමන්ගේ ජීවිතේ වගකීම තමා සතුයි. මේ මොහොත නිර්මාණය කරුවේ උඹ නෙමෙයි. ඉතින් මේ නිර්මාණය ඇතුලේ මමත් දැන් හවුල්කාරයෙක්.